කියන්නේ පුරුෂ හිංසනයේ පිටු දකිමු. යම් යම් කොටස් තමාගේ වටේට භ්‍රමණය වෙන බව උට තේරෙනවා. දැන් මේ ගෑණි ගැව්වොත් එහෙම මෝ බස් එකේ පතුල කඩාගෙන යනවා. නැත්නම් එකක් පළල් කොට අනික කෙට්ටු දිගටද? මොකක්ද මං කියවේ දැන්? දේවල් රෝ බලන්න කල්පනා පේනහලු ඉතින් අපි හරිද දැන් ඉස්කෝලේම ළමයි එකක් ගන්න බෑනේ නේද? එතකොට ඒ කෙනා හරිද කිලිටි හාදුවෙන් ඉතලෙම සමහර ගෑනු අය යනකොට ගැහැණු අයගේ සමහර අයගේ ඒ බෙදීම වී අනුපාතය අඩුයි. එහෙන් අනේ පුළුවන් තරම් ඒවට ඉඩ දීම පිණිස මෙහෙම වෙලා ඔහොම වෙලා තමයි බස් එක යන්නේ. කෝ නේ දැන් නිශ්ශබ්ද වෙන්න කියද නිශ්ශබ්ද වෙන්න ඕන. කෝ මේ බලන්න මේ තමයි ශ්වසන පද්ධතියේ දල ව්‍යුහය. මේ තියෙන්නේ එතකොට මේ නාස් කුහරය කොබන්න මේකට නම් කරමු නිකම් මාත් එක්ක. මේ මොකද්ද මේ මොන කුහරයේද? මුඛ කුහරය. මේ කුටීරය මොකද්ද? රසනිකාව. මේ පිටිපස්සෙන් ඇදෙන මේ බටේ මොකද්ද? අන්න ස්රෝතය. මෙතන තියෙනවා කාටිලේජීය ව්‍යුහයක් මෙන්න මෙතන. ඉස්සරහට නිරපු මෙහෙම ගැටයකුත් එක්ක. මොකද්ද මේකට කියන්නේ? ස්වරාලය. ඒ ස්වරාලය තමයි අපි ජීවිකාව තියෙන්නේ. හරි? එතකොට අර මේ ආහාර ගුලිය ස්වරාලයට ඇතුල් වෙන්න දෙන්නේ නැතුව ටක් ගාලා මේ පියන වැහිලා ඉස්සෙනවා. හරිද? ඊළඟ මේ තියෙන්නේ මොන නාලයේද? ශ්වාසනාලය. ශ්වාසනාලයේ බෙදෙනවා තවත් ප්‍රධාන වාහිනී නාල දෙකකට. ඒවට අපි කියන්නේ ශ්වාසනාලිකා. බලන්න මේ ශ්වාසනාලිකා දෙක මම ඇඳලා තියෙන්නේ දෙකම සමානවද නැත්නම් එකක් පළල් කොට අනික කෙට්ටු දිගටද? මොකක්ද මං කියවේ දැන්? කොහොම බලන්න කල්පනා කරන්න. යමක් පළල් වුණොත් පරිමාව බැලන්ස් කරගන්න එයාට සිද්ධ වෙනවා කොට වෙන්න. යමක් කෙට්ටු වුණොත් පරිමාව බැලන්ස් කරගන්න එයාට සිද්ධ වෙනවා. එතකොට දැන් කොබන්න කියන්නේ එක ශ්වාසනාලිකාවක් පළල් කොටයි. අනිත් ශ්වාසනාලිකාව කෙට්ටුයි දිගයි. හොඳට බලන්න පළල් එක කවුද? වමද දකුණුද? දකුණු කියන්නේ අකුරු තුනයිනේ පළල් කියන්නේ අකුරු තුනයි. අන්න ඒකයි කියන්නේ. වම් කියන්නේ අකුරු දෙකයිනේ. කෙට්ටු කියන්න තුනයිනේ. පටු. මොනවා කියලාද කියන්නේ? පටුව. හරිද? ඒක දාගන්න ඔළුවට. ඊළඟ මේ පෙනහළු ස්පොන්ජ් වගේ ව්‍යුහ. එහෙම ඇකිලෙන්න පුළුවන්, දිග ඇරෙන්න පුළුවන්. දැන් ඔය ඔය මොනවාද එක්සිබිෂන් වලට එම ඉස්කෝල වලට ඉතින් ඔයගේ නාම හරි ලොකු දේවල් නේ. පෙනහළු ඉතින් පෙනහළුව තියලා ඕක ගේනකොට නිකන් මෙහෙම හත්තක් ඇකිලිලා වගේ තියෙනවා. ඊට පස්සේ ඕකට අර හුලං ගහන මේ මොකද්ද මේ අර හුලම් පොම්පයක් සෙට් කරපුවාම මෙන්න මෙතන මේක කපලන්න දෙන්නේ. එම්බාම් කරන තැන් වල ඉන්න වගේ ඉන්නේ. එක්කෝ මේ ඔය මොනවා හරි එහෙම ඔය මෙඩිකල් ෆැකල්ටි වලට එහෙම ගේන්නෙත් එහෙමයි. හදිසියේ මැරෙන අයගේ ඒවා ගේන්නේ සමහරවිට. අස් කරන අයින් කරන ඒවා. හරිද? දැන් ඉස්කෝලේම ළමයි එකක් ගන්න බෑනේ නේද? එතකොට ඒ ගෙනාවාම මේ මෙතනින් කපලා දෙන්න. එතෙන්ට අර හුලම් පොම්පේ බටේ සෙට් කළා. ඉතින් ඒක හුලං ගහනවා. ගහපම අර මේ හොඳට පිම්බෙනවා. හිතන්නකෝ සෑහෙන වායු පරිමාවක් එනවා. හරි? ආයෙ මෙහෙම. ආසන්නව ලීටර් 3ක් විතර පිරෙනවා. එක පෙනහළුවකට. සෑහෙන ගොඩක්. එතන මේක මෙහෙම මේ වායු පිරෙන්න ඇතුලේ අවකාශ තියෙනවා. ඊට පස්සේ දැන් මේක දල ව්‍යුහයනේ. දැන් මේක අපි ශ්වාසනාලිකා බෙදෙන විදිහ පස්සේ කතා කරමු. මේ ඉස්සලා ඔන්න එකක් පෙන්නන්නම්. මේක මෙහෙම ඇවිල්ලා මේ ශ්වාසනාලිකා මෙහෙම ඇවිල්ලා වම් පෙනහළුවේ බෙදෙනවා මෙහෙම දෙකකට.
ඒවට කියන්නේ ශ්වාසනාලිකාද අනුශ්වාසනාලිකාද? අනුශ්වාසනාලිකා. මේකත් එමය. මේකත් බෙදෙනවා කොටස් 3කට. මේ වැඩේ නියමයට ගැලපීගෙන යන්නේ. වැඩේ හැම පද්ධතියෙම මෙහෙම වුණා නේද? වම දකුණ බැලන්ස් වුණා නම් හරියට හරි. දකුණු අකුරු 3යි අනුශ්වාසනාලිකාත් අකුරු මේ 3යි. වම් අකුරු 2යි අනුශ්වාසනාලිකාත් 2යි. ඊළඟ මේ පෙනහළු මේවා හැදෙන මතකද අර අක්මාව හැදෙනවා තැලි වලින්. තැලි කීයක් තිබ්බද ප්‍රධාන? ඒවට අපි කියන්නේ කණ්ඩිකානේ. කණ්ඩිකා 4ක් තිබ්බනේ. මේකෙත් වම් පෙනහළුව කණ්ඩිකා 2යි. දකුණු පෙනහළුව ෂුවර් පිට කණ්ඩිකා කීයද? ඔව්. ඔයාලා හිතුවේ නෑ කිය කියන්නේ නේද මං? නෑ. මේ කණ්ඩිකා 3කට බෙදෙනවා. ලේසි මේ වැඩි. ඊට පස්සේ මේ ඇතුළට ගියපු මේ අනුශ්වාසනාලිකා ආයෙම බෙදෙන හැබැයි මතක තියාගන්න ඕනේ බෙදෙන්නේ එක පොකුරට 5ක් විතර බෙදෙන්නේ. දෙකට බෙදීගෙන යන්නේ දෙබෙදුම් ශාකනයක් තියෙන්නේ. හරි? ඒව ගැන වෙනම කතා කරමු. ඊට පහලින් මෙන්න මෙතනින් අර ප්‍රධාන පේශිමය ප්‍රාචීරය තියෙනවා. මොකක්ද මේ පේශිමය ප්‍රාචීරය? මහා ප්‍රාචීරය. මේ බණ්ඩේ මහා ප්‍රාචීරය තනි කෙලින්ද තියෙන්නේ වක්‍රවද? වක්‍රව. මෙතන තියෙනවා අරක මොකද තියෙන්නේ? හෘද කෙනිත්තු හාදුවෙන් දැන් තියෙන්නේ. හෘදය තියෙන්නේ මදක් දකුණට බරවද මැදද වම් පසට බරවද? ඒ නිසා හෘදයට ඉඩ දීම පිණිස පේනවද වම් පෙනහැල්ලට වෙලා තියෙන දේ? අයියෝ. ඔය බස් වල එහෙම සමහර ගෑනු අය යනකොට ගෑනු අයගේ සමහර අයගේ ඒ බෙදීම වී අනුපාතය අඩුයි. ඒ කියන්නේ ගෑනු අය මහතින් වැඩි. එතකොට ඒ ගෑනු කෙනා දන්නේ නැහැ තමන්ගේ වට ප්‍රමාණය කොච්චරද කියලා. අර අහිංසක පිරිමි කෙනෙක් ඉන්න පුළුවන් ඒ බෙදීම වී අනුපාතය වැඩි. ඌ චූටි පැස්ටල් එකක් වගේ ඉන්නවා පැත්තකට. එතකොට ඌට දැන් අර යම් කොටස් තමාගේ වටේට භ්‍රමණය වෙන බව ඌට තේරෙනවා. ඌ කරන්නේ ඒවට පුළුවන් තරම් දැන් මේ ගෑණි ගැව්වොත් එහෙම මෝ බස් එකේ පතුල කඩාගෙන යනවා. ඒ හින්දානේ පුළුවන් තරම් ඒවට ඉඩ දීම පිණිස මෙහෙම වෙලා ඔහොම වෙලා තමයි බස් එක යන්නේ. පුරුෂ හිංසනය පිටු දකිමු. හරි. එහෙනම් මතක තියාගන්න ඒ වගේ හෘදයට ඉඩ දීම පිණිස මොන පෙනහළුව චුට්ටක් ඇකිලෙනවද? වම් පෙනහළුව ඇකිලෙනවා. එහෙනම් මේ පෙනහළු දෙකේ වැඩි පරිමාව තියෙන්නේ කාගේද? දකුණු පෙනහළුවේ. මේ සරල මේ පාර්ට්ස් ටික ඔය ටික මතක තියාගත්තාම හරිද? ඔක ඇඳ ගන්න වෙනවා ඒකයි වැඩි. ඉස්සෙල්ලා තියෙන ටිකක් මොනවද ලියාගමු.